Thank you. ඔන්න එහෙනම් කාලෙකට පස්සේ තවත් එක ලස්සන දිග vlog එකක් අරගෙන මම ආවා. ඉතින් අදත් සුපුරුදු පරිදි ඔයාලා හැමෝම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. එහෙනම් ඉතින් ආදරෙන් මතක් කරන්නම් අපේ කවියා නම YouTube channel එකත් එක්ක වගේම මේ vlog එකත් ඉවර වෙනකන් දිගටම රැඳිලා ඉන්න. කලින් අවුරුද්දෙත් ඔයාලා මාත් එක්ක මගේ YouTube channel එකේ vlogs බලුවා නම් ඔයාලට මතක ඇති අපි අවුරුද්ද නිමිති කරගෙන දුප්පත් අසරණ අයට බඩු මල්ලක් ලබා දුන්නා. ඉතින් ඔන්න මේ පාරත් ඒක නොකඩවාම තුන්වෙනි වරටත් අපි ක්‍රියාත්මක කරා. ඉතින් සුපුරුදු පරිදි අවුරුදු සතිය මේ විදිහට තමයි පටන් ගත්තේ. අද අප්‍රේල් 13 වෙනිදා. ඉතින් මගේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කෙනෙක් නම් ඔයා දන්නවා. මම විතරක් නෙමෙයි අපේ ගෙදර අය වැඩිය අවුරුදු චාරිත්‍ර කරන්නේ නැහැ. ගමෙන් නගරයට ආවට පස්සේ අපිට එක අවුරුද්දක්වත් අවුරුදු චාරිත්‍ර කරන්න හම්බ වුණේ නැහැ. ඉතින් ඔන්න මේ පාරත් අපි අවුරුදු චාරිත්‍ර නොකර අපි හිතුවා අපේ අම්මිගේ ලොකු ආසාවකටත් එක්ක අපේ අලුත් සිවික් බබා එක්ක අපි අනුරාධපුරේ යනවා කියලා. ඉතින් මේ ගමන ආරම්භයෙන් පස්සේ අපිට හම්බුණා එක කීල්ස් එකක්. මං හිතන්නේ මෙතන හලාවත. ඉතින් අපිට ඕන කරන පොඩි ස්නැක්ස් ටිකක් අරගෙන දැන් අපි ආයෙමත් අපේ ගමන යන්න පිටත් වුණා. ඉතින් ළමයි ඔයාලට කොහොමද? ගොඩ කාලෙකට පස්සේ මේ විදියට vlog එකක් අරගෙන එනවා. ඒ විතරක් නෙමෙයි මේ විදියට ඔයාලත් එක්ක කතා කරනවා. මං හිතනවා මගේ channel එකේ ඉන්න හැමෝම ගොඩක් හොඳින් සතුටින් පරිස්සමින් ඉන්න ඇති කියලා. ඉතින් ඔයාලත් එක්ක vlog එකක් බෙදාගත්තේ නැති මේ ටික කාලෙට මං ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ. hair color එකක් කරා. ඒ විතරක් නෙමෙයි unhealthy foods ගොඩාක් කාලා දැන් මම මගේ figure එකත් out කරගෙන තමයි ඉන්නේ. ඉතින් අපි ආයෙමත් මුල ඉඳන් අපේ හැමදේම පටන් ගමු. ඒ හැම දෙයක්ම ඔයාලත් එක්ක බෙදා ගන්නවා කියලා මම promise වෙනවා. ඒ වගේම ඔයාලට කියන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ඔයා plan කරපු විදිහටම මේ අවුරුද්ද ගෙවෙන්නේ නැතුව වෙන්න ඇති. ඉතින් මටත් ඒ අත්දැකීම තියෙනවා. ඉතින් මම මගේ ජීවිතේ අලුතින් ලියන්න අලුතින් කරන්න පටන් ගත්තා. ඒ හැම දෙයක්ම මම ඔයාලත් එක්ක ඉස්සරහට vlogs වලින් බෙදා ගන්නම්. ඉතින් ඔයත් තාම පරක්කු නැහැ. බැරි වුණ දේවල් හරි ලස්සනට ලියන්න පටන් ගන්න ඔයාට තව ගොඩාක් කාලය තියෙනවා. මේ වගේ දුර චාරිකා යනකොට ඇත්තටම මම ගොඩක් ආස දෙයක් තමයි මේ ලස්සන පරිසරය විඳින්න හම්බෙන එක. ඉතින් මම දකින ඒ ලස්සන පරිසරය ඔයාලත් එක්කත් මේ විදියට බෙදා ගන්න මම අමතක කරේ නැහැ. ප්‍රදේශයකින් ප්‍රදේශයකට මාරු වෙනකොට ඒ ක්ලයිමේට් එකත් හරි අපූර්ව විදියට වෙනස් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ පරිසරය වෙනස් වෙන විදියත් මාරයි. ඔයාලටත් ඒ අත්දැකීම තියනවද? නාගරික පරිසරයක ඉඳලා මේ වගේ වියලි කලාපයට එනකොට ඒ දැනීම ගොඩාක් දැනෙනවා. ඉතින් දැන් නම් අපි තන්තිරි මලයට වගේ ලං වෙලා තමයි ඉන්නේ. ඒ අනාතරතුරදී මෙන්න මේ ලස්සන වැව දැකලා පැය ගානක ඩ්‍රයිව් එකක ස්ට්‍රෙස් එක නිසා අපි හැමෝම එළියට බැහැලා පොඩ්ඩක් උලන් වැදිලා ෆ්‍රෙෂ් වෙලා අපි ආයෙමත් අපේ ගමන යන්න පටන් ගත්තා. ඉතින් ඔයාලට මේ පෙන්නනවා වගේ ලස්සන තැන් ගොඩාක් අපි පහු කරා. ඉතින් ඒව දිහා බලාගෙන ඉන්න එකත් දැන් මට ඉබේම පුරුද්දක් කළා. ඉතින් අපි යන අතරමඟදී මෙන්න මේ ලස්සන බත් කඩේ හම්බුණා. ඒ විතරක් නෙමෙයි කෑමත් මාරම රසයි. Thank you. එහෙනම් ඉතින් ඔන්න අපි ආවා අද මඩුවල ඉන්න
අපේ හොටෙල් එකට. ඉතින් මේ තියෙන්නේ ඊට පහුවෙනිදා. ඒ කියන්නේ අපි මඩුවල නතර වෙලා පහුවදා උදේම අපි යනවා මඩු චර්ච් එකට. ඉතින් මට එදා රෑ වුණ දේවල් කිසිම දෙයක් ගන්න බැරි වුණා. මොකද මම තිබුණ මහන්සියටත් එක්ක රෑට කන්නෙත් නැතුව නිදාගත්තා. ඉතින් උදේම නැගිටලා මේ විදිහට ෆ්‍රෙෂ් වෙලා මෙන්න මේ වීව් එක දකිනකොට එයාලට එන හැඟීම මොන වගේද? ඇත්තටම මට නම් මාර අමුතු ෆීලිං එකක් දැනෙනවා. ඉතින් ඔන්න අපි ආවා මඩු චර්ච් එකට. දැන් නම් වෙලාව 6:45ට හරි 6:35ට වගේ ඇති. අපි යනකොටත් එතන ටැමිල් වලින් පූජාව කරන ගමන් තමයි හිටියේ. පොඩ්ඩ වෙලාවක් මෙතන නතර වෙලා ඉඳලා ඊට පස්සේ අපි පූජාවට සහභාගී වුණා. ඒ වීඩියෝස් මුකුත් කරගන්නත් බැරි වුණා. ඉතින් ඔන්න මඩු චර්ච් වලට ගිහිල්ලා අපි දැන් පිටත් වෙනවා අනුරාධපුරයට යන්න. දීදුන්නේ හින කැන්දු නිල වර්ණේ නේත්‍රාමනරම් රැකාලේ සේතරන්දු කේශසේනා මවනාසතුවම් මාලතේ කුපුසිනාසේ ආදරේ දෝරෙ ගලාවේ සුසුම්මල් දැසේමියදී පැයක එකමාරක ඩ්‍රයිව් එකකින් පස්සේ ඔන්න ඉතින් අපි ආවා කොහෙටද? අනුරාධපුරයට. ඉතින් අපි ඇවිල්ලා එන වඟට පීසා එතකොට පෙප්සි අරගෙන ආවා. ඉතින් ලස්සන වැවක් හොයාගෙන එතන මේ විදිහට අපි පීසා එක කන්න තීරණය කරා. සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවේ මගේ ලයේ දෙවටී දුක් තෙවුල් නිවාවේ තාරකාරිති සිනාවන් ආස්කුස මෙවුරටාවන් වේදනා මගේ හැඟුම් සිත්තම් මා දිව්‍ය අංගනාවේ. හයි සලාම් කියන්නම් ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් කියන්න කියලා. ඉතින් අපේ අවුරුදු ගත කරන්නේ අනුරාධපුරේ. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට අපි ආවා ෆයිනලි අපේ අනුරාධපුරේ ඉන්න හොටෙල් එකට. චෙකින් වෙන්න තව ටයිම් එක තිබුණ නිසා අපි තීරණය කරා ලන්ච් එක ගන්න. ඉතින් දැන් මේ අපි ඔයාලා එකයි යන්නේ අලග රෙස්ටොරන්ට් ඒරියා එකට අපිට ලන්ච් එක ගන්න. මගේ ජීවිතේ මම ගත කරන්න ආසම දවස් තමයි මගේ පවුලයත් එක්ක සතුටින් ඉන්න දවස්. ඉතින් මේ ගෙවෙන්නෙත් ඒ වගේ දවස් කිහිපයක්. අපි හැමෝම එක එක දේවල් වලට හැමදාම ගෙදරින් එහාට මෙහාට ගියාට මේ වගේ එකට ඉන්න දවස් හම්බෙන්නේ මේ වගේ නිවාඩු කාලෙට විතරයි. ඉතින් ඒ වගේ නිවාඩු කාලෙටත් එයාලත් එක්ක හරිම සතුටින් ආදරෙන් ඉන්න තමයි මගේ තියෙන එකම ආසාව සහ මම කැමතිම ඒ දවස් වලට. ඔයාලත් එහෙමද? ඉතින් ඔය විදියට ලන්ච් එක අරගෙන ඉවර වෙනකොටම ඔන්න අපිට චෙකින් වෙන ටයිම් එක ආවා. ඉතින් අපේ බැගේජ් එක එතකොට අපිට ඕන කරන බඩු ඔක්කොම එයාලට දීලා අපි පොඩි රවුමක් දැම්ම හොටෙල් එකේ වටේට. ඊට පස්සේ එයාලා අපිව එක්කගෙන ගියා අපේ රූම් එකට. ඉතින් අපි ඉන්නේ අද අනුරාධපුරේ වයිට් හවුස් හොටෙල් එකේනේ. මේක ඉතින් එක VIP රූම් එකක් විතරයි. මේක නම බංක බෙඩ්. ඉතින් අපිට හම්බුනේ බංක බෙඩ් කියන VIP රූම් එක. ඉතින් ඔන්න තිබුණ මහන්සියෙන් ටිකක් විතර යන්නත් එක්ක අපි තුන්දෙනාම පූල් එකට වෙලා ඉඳලා ඊට පස්සේ ලෑස්ති වුණා අනුරාධපුරේ ටවුන් එකට. ඒ කියන්නේ අපිට රුවන්වැලිසෑය ජයශ්‍රී මහබෝධිය වඳින්න යන්න තමයි අපි ලෑස්ති වුණේ. ඒ වෙලාවේ හොඳටම වැස්ස නිසා
අපි හිතුවා අද යන්න නැතුව හෙට උදේම නැගිටලා යනවා කියලා. ඉතින් මේ 14 වෙනිදා රෑ ඒ කියන්නේ අවුරුදු දවසේ. ඉතින් අවුරුදු දවසේ රෑ එයාලගේ හොටෙල් එකට එන ගෙස්ලාට එයාලා arrange කරලා තිබුණා ඩිනර් බුෆේ එකක්. ඉතින් අපිත් ඩිනර් එක ගත්තේ බුෆේ එකකින්ම තමයි. ඇත්තටම එයාලගේ කෑම නම් පර්ෆෙක්ට්. ඒ ගැන කියන්න වචන නැති තරම්. ඇත්තටම මාරම රසයි. ඔයාලත් අනුරාධපුරයේ ස්ටේ එකකට යනවා නම් මම highly recommend කරනවා හොටෙල් වයිට් හවුස් අනුරාධපුර. ඉතින් මේ පහුවදා උදේ. ඉතින් දැන් වෙලාව නම් 7ට විතර ඇති. අපි උදේම නැගිටලා පිටත් වුණා. අනුරාධපුර ජයශ්‍රී මහබෝධිය සහ රුවන්වැලි සෑය වන්දනා කරන්න යන්න. ඉතින් දැන් අපි මේ ජයශ්‍රී මහබෝධියට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මම ඊට කලිනුත් අවුරුදු දවසක ඇවිල්ලා තියෙනවා. ඒ වගේමයි අදත් මාරම සෙනගක් හිටියේ. ඉතින් අපි හැමෝම හොඳින් වැඳ පුදාගෙන දැන් යනවා රුවන්වැලි සෑයට. ඔයාගේ හස්බන්ඩ් හරි ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් හරි එයත් මේ වගේද? සමහර තැන්වල මටම පුදුමයි මටත් මේ වගේ හස්බන්ඩ් කෙනෙක් හබි කෙනෙක් ඉන්නා නේද කියලා. ඉතින් ඔන්න අපි ආවා රුවන්වැලි සෑයට. ඉතින් මේ vlog එක මෙතනින් ඉවර වෙනවා. අපි රුවන්වැලි සෑය වැඳ පුදාගෙන ආයෙමත් ගෙදර එන්න පිටත් වුණා. එහෙනම් තව දවස් 2-3කින් වගේ ආයෙමත් මම ලස්සන vlog එකක් අරගෙන එනවා. ඉතින් subscribe කරලා නැත්නම් subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් මේ සතියට එහෙනම් මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. පරිස්සමින් ඉන්න. ආදරේ.